අවුරුදු ගණනාවක් ගෙවී ගියා. දොරමඩලාවේ ගැමි පරිසරය මැද ඒ රාජකීය ලේ ඇති කුමාරයා සාමාන්‍ය දරුවෙකු ලෙස හැදී වැඩුණා. නමුත් රහසක් සදහටම සංගවා තෙවිය නොහැකි. චිත්‍රා කුමරියගේ පුත්‍රයා තවමත් ජීවතුන් අතර බව කුරිරු මාමාවරුන්ට ආරංචි වුණා. ඔවුන්ගේ කෝපය නිම්හිම් නැටි වුණා. වහාම දොරමඩලාවට ඝාතකයන් යවූ ඔවුන් ඒ ගමේ සිටින සියලුම පිරිමි දරුවන් මරා දැමීමට අණ කළා. එදා දොරමඩලාවේ දරුවන් ගමේ වැවක දියනාමින් විනෝද වුණා. නමුත් කුමාරයාට යම්කිසි අනතුරක ඉවක් දෙනුණා. ඔහු වහාම දුවගොස් වැව් යුරේ තිබූ විශාල ගස් බෙනියක් තුලට රිංගා හැංගුණා. ඊළඟ මොහොතේ එතනට කඩා පැන්න රුදුරු ඝාතකයන් දියනාමින් සිටි අහිංසක තරුණයන් සියලු දිනාවම ක්‍රූර ලෙස ඝාතනය කළා. ගස් බෙනිය තුල සැඟවී සිටි කුඩා කුමාරයා තමන්ගේ මිතුරන්ගේ රුධිරයෙන් වැව රතු පැහැ ගැන්වෙන අයුරු බලා සිටියේ පලි ගැනීමේ චේතනාව හිතේ දරාගෙනයි. ඉතින් ඔයාලත් මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.